හරි. ළමයි සමගාමී සමීකරණ යුගලක් ලැබුණොත් මුලින්ම මොකද්ද කරන්න ඕනේ? දැන් ඔයාලට හම්බ වෙනවා 2x ධන y ඊට x ඍණ y. පහයි එකයි. හරිද? කොහොමද? මේක විසඳන්න පටන් ගන්න. පුතේ එකටම අපි මොකද කරන්නේ? එකටම අපි කරන්නේ මොකද්ද? පුතේ කැමරා ඔෆ් කරන්න. කට්ටිය වීඩියෝ ඔයාලා ඔන් කරන්න එපා. වීඩියෝ ඔෆ් කරන්න. මම කියන දේවල් පැහැදිලිව ඇහෙනවා. වැඩ ටික කරන්න ගන්න. ගෙදරින් ඉඳන් පළවෙනිම ගාන ඔයාලට දුන්නේ ඒක මම කියලා දෙනවා. බලන්න මොකද පළවෙනි පියවර සමගාමී සමීකරණ සුද. මේක 1 2 කියලා අංකණය කරගන්න. 1 2. ඊට පස්සේ හොඳටම පරීක්ෂා කරනවා. තාම අපේ යාළුවෝ ඇඩ් වෙනවා. ඒකයි. හරි. 1 2 කියලා අංකණය කරලා ඉවරලා මොකද කරන්නේ පුතේ? 1 2 කියලා අංකණය කරලා x ගේ සංගුණක බලනවා. x ගේ සංගුණක බලනවා. x ගේ සංගුණක කියන්නේ ඉස්සරහින් ඉලක්කම පුතේ. x ඉස්සරහින් ඉලක්කම. මේක x ගේ සංගුණකය 2යි පළවෙනි සමීකරණය ඊළඟ එක 1යි. 2යි 1යි. ඊළඟ එකේ y ගේ සංගුණක 1යි 1යි. ඉලක්කම නැත්නම් 1යි 1යි. හරිද? ඊළඟ පුතේ ඊළඟට පුතේ දැන් එළියයිනේ. හරි. x ගේ සංගුණක 2යි 1යි y ගේ සංගුණක 1යි 1යි. කාගේ සංගුණකද සමාන කියලා බලන්න. මේක විසඳන්න පහසු වෙනවා නම් කාගේ සංගුණකද සමාන කියලා බලන්න. කාගේ සංගුණකද සමාන ළමයි? x ගේද y ගේද? x ද y ද? කාගේ සංගුණක සමාන? y. y ගේ තමයි සංගුණක සමාන. very good. එතකොට y ගේ ලකුණ තමයි මේ ඉස්සරහින්. මේ ධන ලකුණ කියන්නේ මෙයාගේ ලකුණ. මේ ඍණ y කියන්නේ මෙයාගේ ලකුණ. පැහැදිලිද? හරිද? එතකොට මේකේ පුතේ x ගේ සංගුණක සමානයි අසමානයි වගේ මේකේ ලකුණු දෙක හැබැයි සමානයි. මේකේ x ගේ සංගුණක 2යි 1යි වුණාට මෙයාගේ ලකුණ ධන මෙයාගේ ලකුණ ධන. මෙයා ධන මෙයා ඍණ. ඔයාලා දන්නවා සංගුණක සමාන සංකේතය කපා ගන්න පුළුවන්. එකතු කරලා හොයලා කපන්න පුළුවන්. ඒකට කරන්නේ මොකද්ද? සංගුණක සමාන එක්කෙනාගේ ලකුණු දිහා බලන්න. ලකුණු දෙක විරුද්ධයි නම් එකතු කරමු. පුතේ කැමරාව ඔෆ් කරන්න සමහර ළමයි වීඩියෝ ඔන් කරන් ඉන්නේ. ගෙදර වහලේ උඩු ටිකක් පේනවා. බලන්න තමන් වීඩියෝ ඔන් කරගෙනද කියලා. හරි. දැන් පුතා 1යි 2යි එකතු කරමු. සංගුණක සමාන එක්කෙනාගේ ලකුණු විරුද්ධයි. මෙයා ධන මෙයා ඍණ එහෙනම් එකතු කරමු. හරිම ලේසි. 2යි x ධන y ධන x ඍණ y 5යි 1යි එකතු කරනවා කියලා දැම්මත් හරි. 5යි 1යි 6යි කියලා දැම්මත් හරි. 6යි. දැන් ධන y ට ඍණ y කපලා යනවා. 2යි x ට x එකතු කරනවා. 3යි x. දෙපැත්තම 3ෙන් බෙදන්න. x සමානයි 2යි. x සමානයි කියලා පුතේ 2යි. x සමානයි 2යි. හරිද? ඊළඟ ගාන. බලන්න. ඊළඟ ගාන. ඒකේ x සමානයි 2 කියලා ආවට පස්සේ ඒක ආදේශ කරන්න. x සමානයි 2 එකට ආදේශය. මුලින් ඉන්නේ එකට ආදේශ කරමු. එකට ආදේශය. බලන්න. ළමයි. 2යි x ධන y සමානයි 5යි. දෙවරක් 2 ධන y සමානයි 5යි. හරි. දෙවරක් 2 කීයද? 4. 4 ධන y සමානයි 5යි. දැන් y මේ පැත්තේ ඉතින් 4 එහා පැත්තට යවන්න. y සමානයි 5 ඍණ 4. උත්තරේ කීයද? 5 ඍණ 4 කියන්නේ කීයද උත්තරේ?
පහලින් හතර කියන උත්තරේ එකයිනේ. y සමාන එකයි. ඔන්න ගන්න. පළවෙනි ගාන හදලා ඉවරයි. දෙවෙනි ගාන. දෙවෙනි ගාන පුතේ 3යි a ඍණ 2යි b a ධන 2යි b. බලන්න 3යි a ඍණ 2යි b සමානයි 9යි. a ධන 2යි b සමානයි 11යි. මොකද කරන්නේ? සමීකරණ දෙක කවුරු කියලා අංකණය කරගන්නවද? 1යි 2යි. කවුරු කියලා දාගන්නවද? 1යි 2යි කියලා දාන්න. ඒ පුතේ ඊළඟ මොකද කරන්නේ? බලනවා පරීක්ෂා කරනවා. a ගේ සංගුණක සමානද? නෑ. මෙතන a පළවෙනි සමීකරණයේ a ගේ සංගුණකේ 3යි. දෙවෙනි සමීකරණයේ b ගේ සංගුණ a ගේ සංගුණකේ 1යි. ඊළඟට b ගේ සංගුණක 2යි 2යි. අන්න සංගුණ සමාන සංකේතයක් ඉන්නවා. එහෙනම් ලේසි වෙනවා. එතකොට බලනකොටක් ගාලා ගිහලා එයාගේ ලකුණු දෙක. ලකුණු දෙක එක්කෙනෙක් දින දෙවෙනි සමීකරණේ දානවා. එයා ඒ දෙන විරුද්ධයි නම් අපිට මේ සංගුණ සමාන සංකේතේ මේක මේ සමීකරණ දෙක සමගාමීව එකතු කරලා අපිට අයින් කරගන්න පුළුවන්. හරි? ලකුණු දෙක විරුද්ධයි නම් ඒක කරන්න. හොඳද? එහෙනම් බලන්න ඕනේ 1යි 2යි මොනවද කරන්න තියෙන්නේ මේ ගානේ? 1යි 2යි මොනවද කරන්න තියෙන්නේ? එකතු කරන්න. එකතු කරමු. 3යි a ඍණ 2යි b ට a ධන 2යි b එකතු කරගන්න. 9 ධන 11 20යි. දැන් ඍණ 2යි b ට ධන 2යි b කපලා යනවා. 3යි a ට a කෙනෙක් ආවම 4යි a. දෙපැත්තම 4ෙන් බෙදන්න. a සමානයි කීයද පුතා? a සමානයි 5යි. දැන් a සමානයි 5. මේ යටින් හදන්න ඕනේ. යටට හදුවොත් ඉත නෑනේ. මේ පැත්තෙන් හදන්න. a සමානයි 5. ඔයා කැමති සමීකරණයකට ආදේශ කරන්න. a සමානයි 5. එකට ආදේශය මම ලියනවා. ඒට ආපු 5 කියන අගය එකට ආදේශ කරනවා කියලා. එතකොට එකේ 3යි a ඍණ 2යි b සමානයි 9යි. 3 වරක් 5 ඍණ 2යි b සමානයි 9යි. 3 වරක් 5 කීයද පුතේ? 15යි. 15 ඍණ 2යි b සමානයි 9යි. දැන් b පදේ ඉන්න ඍණවනේ. ඍණ 2යි b යහ පැත්තට යවන්න. ධන 2යි b. ධන 9 මේ පැත්තට එවන්න. ඍණ 9. 2යි b සමානයි 6යි. 2යි b සමානයි 6යි. දෙපැත්තම මම දෙකෙන් බෙදනවා පුතා b කීයද කියලා හොයන්න. b සමානයි 3යි. b සමානයි 3යි. b සමානයි 3යි. හදාගන්න. අපේ ළමයි හදාගන්න. හරිද? ගණන් දෙකම හදාගන්න. තුන්වෙනි ගාන ඔයාලට.
පුතේ කැමරා ඔෆ් කරන්න. හරි. තුන්වෙනි ගාන ඔයාලට ඉක්මන් කළා දැන්. හරි. ඉංජිනේරු ක්ලාස් එකේ විරාජ් ඉන්නවා නේද? විරාජ් ඉන්නවා නේද ක්ලාස් එකේ? මේ ගාන හදන්න කතර. ඉංජිනේරු පන්තියේ විරාජ් ඉන්නවද? හරි ලිහිණි. හොඳයි. ඉංජිනේරු පන්තියේ විරාජ් ඉන්නවද පුතා? ඔව්. හරි. ඔයා එනකම් බලන් ඉඳලා මේ හසෙන් දැන් ආවා. ඒකයි. හරි. හරි ළමයි. තුන්වෙනි ගානේ. සමගාමී සමීකරණ මාතෘකාවනේ. ඒකත් මකලනවා. ලකුණු 12ක් තියෙනවා විභාගෙ. තුන්වෙනි ගාන මොකද කරන්නේ? 1යි 2යි කියලා අංකණය කරනවා. ඊට පස්සේ බලනවා මුලින්ම 1යි 2යි කියලා දාන්න ඕනේ. දෙක සමීකරණ දෙක 1යි 2යි කියලා දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? x ගේ සංගුණක බලනවා. x ගේ මෙතන සංගුණකේ කවුද? ඉලක්කම නැහැ කියන කවුද තියෙන්නේ? 1. ඊළඟට මෙතන සංගුණකේ කවුද? 3. x ගේ මෙතන සංගුණකේ 3. x ගේ සංගුණක සමාන නැහැ. එහෙනම් එකතු කරලවත් අඩු කරලවත් ওই සමීකරණ දෙකේ x අයින් කරන්න බෑ. සමගාමී ක්‍රමයේදී x අයින් කරන්න බෑ. ඇයි අයින් කරන්න බැරි? මේ දෙන්නක සංගුණක සමාන නැහැ. දැන් ඉතින් මේකයි ඔය සංගුණක සමාන කරන සිකින් එක. ධන දෙකට ඍණ දෙකක් එකතු කරොත් බිඳුවක් වෙනවා නේද? ධන දෙක ඍණ දෙකක් එකතු කරොත් බිඳුවයි නේද? නිකිලවල අයික්‍යයන් වල එකතුව බිඳුව වෙන්නේ මොන අවස්ථාවකද? නිකිල දෙකක් එකතු කරාම මේ නිකිල දෙක එකතුව බිඳුවක් වෙනවා කියන්නේ ආකල ප්‍රතිලෝමයේ නේද එකතු වෙන්න ඕනේ. ධන දෙකට එකතු වෙන්න ඕන මොන දෙකද? ඍණ දෙක. ඍණ තුන ඉන්නවා නම් එකතු වෙන්න ඕනේ කවුද? ඍණ තුන නම් එකතු වෙන්න ඕනේ කවුද බිඳුවක් වෙන්න? එතකොට සංගුණකය සමාන වුණොත් දැන් ඍණ 3 ඉඳලා මෙතන ඍණ 3 හිටියොත් ඒ බිඳුවට යන්න පුළුවන්. එකතු කරන්නේ නැහැ. ඒකෝර කරන්නේ මොනවා කරනවද? ඍණ දෙක අඩු කිරීම මොන දෙකද? ඍණ දෙක කරනවා උත්තරේ කියත් වෙනවද? බිඳුවක්. මම කියන කතාව තේරෙනවද ඔයාලට? එතකොට සංගුණක සමාන වෙන එක අරමුණ යම් පදයක් ඉවත් කරගෙන. දැන් මේකේ පද දෙකක් ඉන්නේ හින්දානේ අපිට අගේ හොයන්න බැරි. පද දෙකක් ඉන්න හැම සමීකරණෙ. එතකොට මේ පද දෙකක් ඉන්නකොට විවිධ අගයන් තියෙන්න පුළුවන් මේ පළවෙනි සමීකරණය සපුරාලන්න. හිතන්නකෝ x y 6යි. x y දෙන්නගේ එකතුව 6යි. වෙන්න පුළුවන් ඒවා කියන්නම් මම. 1යි 5යි 2යි 4යි
3යි 3යි 7යි ඍණ 1යි 8යි ඍණ 2යි. මේ වගේ පළවෙනි සමීකරණය තුප්ප කරන අගයන් ගණනාවක් තියෙනවා. ඒ දෙක මාරු වෙලා ඉන්නත් පුළුවන් නේ. දැන් මෙයා 5 වෙලා මෙයා 1 වෙන්න පුළුවන් නේ. හරිද? ඒ යුගලකින් මේ යුගලයට මේ සමීකරණයට ගැළපෙන ජෝඩුව තමයි මේ නිවැරදිව හොයන්නේ. ඒක හොයන ක්‍රමයට තමයි මේ සමගාමී සමීකරණ විස්තර ක්‍රමයේදී අපි කරන්නේ මොකද්ද? 1යි 2යි කියලා සමීකරණ දෙක අංගනය කරලා බලනවා සංගුණක සමාන කාර්යද. ඒ දෙන්නගේ සංගුණකවල ලකුණ විරුද්ධයි නම් ලකුණු දෙක විරුද්ධයි නම් එකතු කරනවා. එකතු කරාම බිඳුවක් වෙනවා මේ පදේ සංගුණකේ. ඒකට මේ පදේ නැති වෙලා යනවා. ලකුණු දෙක සමාන වෙලා මේ සංගුණක දෙක සමාන වෙනවා ලකුණු දෙක සමාන වෙනවා නම් එතකොට එකතු කරලා බෑ. එතකොට මොනවද කරන්න ඕනේ? අඩු කරනවා. එතකොට කරන්නේ අඩු කරනවා. ඒක තමයි මේකේ ක්‍රියාවලිය. හරිද? මේ තේරුම් අරන් කරන්න. මේ කවුරු හරි කරන හින්දා කරන්න යන්න එපා. මෙතන තියෙන නිකිලවල අයික්‍ය සීන් එක. එක පදයක් ඉවත් කරගන්න බලන්න. හරි. හරි. දෙවෙනි ගාන මම මැකුවා. තුන්වෙනි ගානේ ඉන්නේ. දැන් තුන්වෙනි ගානේ x ගේ සංගුණක සමාන නැහැ. මෙතන 1යි මෙතන 3යි. හැබැයි y ගේ 1යි ඒ සමාන. එහෙනම් මොකද කරන්නේ? ලකුණු දෙක විරුද්ධයි. ගන්න බලන්න. එහෙනම් මොකද කරන්නේ? y ගේ ලකුණු දෙක විරුද්ධයි. ඈ? එතකොට 1යි 2යි මොනා කරනවද පුතා? 1යි 2යි මොනා කරනවද? එකතු කරනවා. එකතු කරා. x දන y 3යි x වෙන y. 6යි 6යි. 6යි 6යි කියද පුතා? 6යි 6යි 12යි. දැන් දන y ඊට දින y මොනවා වෙලා යනවද? අපරාධ. x ට 3යි x එකතු වුණා. 4යි. දැන් x කීයද කියලා හොයන්න දෙපැත්තම 4ෙන් බෙදනවා. ඊළඟට x සමානයි කීයද කියලාද ලැබෙන්නේ? 3යි. දැන් x සමානයි 3 අහගන්න. x සමානයි 3 ඔයා එකට ආදේශ කරන්න. එකට හරි දෙකට හරි රෝට එකට ආදේශ කරනවා මේක. එකට ආදේශය. එතකොට x ධන y සමානයි 6යි. x වෙනකොට 3 ගෙනල්ලා දානවා. 3 ධන y සමානයි 6යි. බලන්න. තුනයි හැබැත්තට ගියාම වෙන 3යි. එහෙම නේද? y සමානයි එයත් කීයද? 3යි. එයත් 3යි y 3යි. හරි. හතරවෙනි ගාන. හතරවෙනි ගාන. x 3යි y 3යි. දැක්කනේ ගැලවිච්ච ජෝඩුව ආපු හැටි. මේ ගාන හදන්න. 5යි ඍණ 2යි b. a ධන 2යි b. හයයි. a ධන 2යි b 6යි. 5යි ඍණ 2යි b 42යි. හදන්න බලන්න. මොකද්ද කරන්න වැඩේ? මං කළාද? මුලින්ම උත්තරේ වань. අපි දරුවෝ මුලින්ම උත්තරේ වань. මං ගන්න 5යි ඍණ 2යි b සමානයි 42යි. a ධන 2යි b සමානයි කීයද? 6යි. හරි. හදලා ඉවරයි.
සෙවීමි a සමානයි 7යිලු මෙනු සා a සමානයි 8යි ඔගීස a සමානයි 8යි හරි හරි දෙකම එවන්නකෝ a විතරක් නෙමෙයි මගේ පුතා b ත් ඉන්නවනේ a b කියලා දෙන්නෙක් ඉන්නවනේ ලිහිණි very good තේජා නියමයි ඉසලි හොඳයි හොඳයි හරි පුතා මේක 1 මේක 2 එකයි දෙකයි මොනා කරන්නද ඕනේ එකයි දෙකයි එකතු කරන්න ඕනේ නේ එතකොට කොහොමද 5යි a ඍණ 2යි b ධන a ධන 2යි b සමානයි කීයද 42 ධන 6 42 ධන 6 48යි ඍණ 2යි b ට ධන 2යි b කපලා යනවා 5යි a ධන a කීයයි ඒද පුතා 6යි දෙපැත්තම 6න් බෙදුවා a සමානයි කීයද 8යි ඊට a සමානයි 8 මම එකට ආදේශ කරනවා එකට අර ලියන්න ඕනේ එකට ආදේශය කියලා හරි 5යි ඍණ 2යි b සමානයි 42යි කියලා නේ ඒකේ වෙනුවට 8 යොදන්න හරි දැන් බලන්න 5 වරක් 8 ඍණ 2යි b සමාන 42යි 5 වරක් 8 40යි හැමෝම මයික් ඕෆ් කරගන්න පුතා ඍණ 2යි b සමාන 42යි දැන් ඍණ 2යි b එහා පැත්තට යවන්න ඍණ 2යි b එහා පැත්තට ගියා මොන 2යි b ද ධන 2යි b ධන 42 මෙහාට ගියේ ධන 42 මෙහාට ආව මොන 42යිද ඍණ 42යි 40න් 42 කරනවා මොන දෙකයිද ඍණ 2යි දෙපැත්තම කීයෙන් බෙදන්නද දෙකෙන් b සමාන මේ දෙකට දෙක කපලා ගියාම දෙකට දෙකේ 1යි ඍණයි ධනයි බෙදුනම මොන එකයිද ඍණයි ධනයි බෙදුනම ඍණ 1යි පැහැදිලිද හරි හයවෙනි ගාන බලන්න පොඩ්ඩක් නමුදේ හරි දැන් බලන්න හයවෙනි ගානේ සමීකරණ දෙක අපි අංකණය කරගන්න 1යි 2යි 1යි 2යි දැන් මොකද කරන්නේ x ගේ සංගුණක බලනවා 1යි 2යි හරියන්නේ නැහැනේ සංගුණක සමාන නැහැ කාගේ සංගුණක සමාන එකේ y ගේ කාගේ සංගුණක සමාන y ගේ පුතේ දැන් y ගේ සංගුණක සමානයි වගේම y ගේ ලකුණු දෙකක් මොනවා වෙලාද තියෙන්නේ y ගේ ලකුණු දෙකක් සමානයි ලකුණු දෙකක් සමානයි එතකොට එකතු කරනවද අඩු කරනවද අඩු කරනවා ලකුණු දෙක සමාන වෙනවා නම් අඩු කරනවා මොකද y කපන එකේ අරමුණ දෙන්නේ කියාගෙන අපිට මේ වැඩේ කරන්න බෑනේ එකෙක්ව තනි කර ගන්නවා හරි එතකොට දෙකෙන් එකව තමයි අඩු කරන්නේ වැඩි එකකින් අඩු එක අඩු කරනවා දැන් අඩු කරද්දී පොඩි සීන් එකක් තියෙනවා 2x ධන y පළවෙනි තෝරගත්ත මම දෙවෙනි සමීකරණේ ඒකේ වම් පැත්තේ ප්‍රකාශනයේ පළවෙනි සමීකරණේ වම් පැත්තේ ප්‍රකාශනය අඩු කරනවා x ධන y අඩු කරනවා සමානයි 17 ඍණ 10යි 17න් 10ක් අඩු නම් 7යි
දෙකයි x ධන y. ධන x ඍණ වුණා මොන x ද? ඍණ x. ධන y ඍණ වුණා ඍණ y. පැහැදිලිද? ධන y ට ඍණ y මොනවා වෙලා යනවද පුතා? ධන y ඍණ y කැපිලා යනවා. දෙකයි x කින් x කෙනෙක් මොනවා වෙනවද? අඩු කරන්නයි ඕනේ. එතකොට දෙකයි x ඍණ x. කවුද? x. x සමානයි 7. මේ වරහන අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්නම් අය අඩු කරන්නේ පළවෙනි පදේ විතර. ප්‍රකාශනයකින් ප්‍රකාශනයක් අඩු කරද්දී දෙවෙනි ප්‍රකාශනයට වරහනක් දාගන්න. ඒකල ඒක හැම පදෙම ඍණ ගුණ ගන්න. ධන x ඍණ ගුණව ඍණ x, ධන y ඍණ ගුණව ඍණ y. තේරුණාද? හරිද? දැන් x සමානයි 7. ආදේශ කරන්න එකට. එකට ආදේශ කියලා දාන්න. x ධන y සමානයි 10යි. x 7යිනේ. 7 ධන y සමානයි 10යි. ධන 7 එහා පැත්තට ගියා මොන 7යිද? ඍණ 7යි. y සමානයි කීයද පුතා? y සමානයි 3යි. සමීකරණ 6. හත හත්වෙනි ගාන වලද? කල්පිත පරක් වෙලා හරි එන එක හොඳයි වුණාට දැන් පාඩමේ භාගයක්ම කියලා දීලා ඉවරයි. හ්ම්. ඉක්මන් කරනවා. හොඳයි.
පදල ඉවරයි ගොඩක් වෙන්නේ. බලන්න තමයි 1යි 2යි කියලා අංකණය කරා. B ගේ සංවර්ධ සමානද? නෑ. ලකුණු විරුද්ධ උනාට හරියන්නේ නෑ. ඒකේ තමයි සංවර්ධ සමාන. ඒකේ සංවර්ධ දෙන්න කවුද? දෙක දෙක ඉන්නවනේ. දෙන්නම 2යි 9. අයි සර් මේ ඍණනේ. නෑ ඒ ඍණ තියෙන පුතා B කියන්නේ. ඒකේ සංගුණක 2යි 2යි වගේ ලකුණු දෙක දාලා නැහැ කියන්නේ ධන දාන. දෙන්නම ධන දාන. පැහැදිලිද? එතකොට එකතු කරන්න නෙවෙයි තියෙන්නේ මොනා කරන්න තියෙන්නේ? අඩු කරන්න. එතකොට කරන්න තියෙන්නේ අඩු කරන්න. දැන් දෙකෙන් එක අඩු කරනවා. ඇයි වැඩියෙන් ඉන්නේ දෙකේනේ. හරි. මේ දකුණු අත පැත්තේ බලන්න විශාල. 2යි a ධන 3යි b අඩු කිරීම 2යි a ඍණ b සමානයි 13 ඍණ 9. 4යි. 2යි a ධන 3යි b ධන 2යි a ඍණ වුණා ඍණ 2යි a. ඍණ b ඍණ වුණාම ධන b. 2යි a කින් 2යි a කපලා යනවා. 3යි b ධන b. 4යි b සමානයි 4යි. දෙපැත්තම 4ෙන් බෙදන්න. එතකොට b සමානයි කීයද? b සමානයි 1. මුලින්ම ලැබෙන්නේ b වගේ. ඊළඟට b සමානයි 1 ආදේශ කරන්න. එකට ආදේශය කියලාම ලියන්න. 2යි a ඍණ b සමානයි 9. ඍණ 1 හැවතර ගියා මොන එකයිද? ධන 1යි. 2යි a සමානයි 10යි. a සමානයි 10 බෙදීම 2 උත්තරේ කීයද? 10 බෙදීම 2 කීයද? 5යි. හරිද? ගණන් 7යි. අපි 8 වෙනි ගානට යමු. හදාගන්න ළමයි. හතයි. හරි. මේ ගාන බලන්න. x ඍණ y සමානයි 7යි 2යි x ඍණ y සමානයි 17 හදනවා. ඔයාලා මොකද බලන්නේ කරන්නේ? 1යි 2යි කියලා අංකණය කරනවා. 1යි 2යි කියලා අංකණය කරලා ගාන හදන්න. ඉක්මන් කරන්න.
4 ඉවරද? හරි. ගොඩක් අය උත්තර වෙලා තියෙනවා. තේජා මුලින්ම වෙලා තියෙන්නේ. හරි ළමයි. බලන්න. මොකද කරන්නේ අපි? මෙයා 1 මෙයා 2 කියලා අංකණය කරනවා. 1 2. හරිද? කාගේ සංගුණ සමාන x ගේ සංගුණ සමානද? නෑ. y ගේ සමානයි. ලකුණු දෙකක් සමානයි. ලකුණු දෙක සමානයි කියන්නේ සංගුණ දෙක ධන 1 ඍණ 1යි ඍණ 1යි. එතකොට ඍණ 1 ඍණ 1යි බිඳුවක් කරන්න මොකද කරන්න ඕනේ? අඩු කරන්නයි ඕනේ. තේරුණාද කියන්නේ ලකුණු දෙක සමාන අඩු කරනවා. හරි? ඔන්න දෙකෙන් එක මේක හරි දෙකෙන් එක අඩු කරන්න. 2x ඍණ y අඩු කිරීම 17 අඩු කිරීම 7 2x ඍණ y ධන x ඍණින් ගුණව ඍණ x ඍණ y ඍණින් ගුණව ධන y 2x ගෙන් හරි රෙකෝඩින් ගන්න හදනවා වගීසා මේ රෙකෝඩින් මං දාලා තියෙන පුතේ ඔයාලා දාන්න එපා ඔයාලා දාන්න ඇසෙට් කරලා නැහැ හරි 2x ඍණ x 2x ගෙන් x x සමානයි 10යි x සමානයි 10යි එකකට ආදේශය ආයෙ ලියන්න ඕන ආහන්න පිළියක් x සමානයි 10කට ආදේශය කියලා මම මෙතනම ලියන්නම් එතකොට x ඍණ y සමානයි 7යි 10 ඍණ y සමානයි 7යි ඍණ y සමානයි ධන 10 ඕන නැහැ මෙතන යන්න ඍණ 10යි ඒක වාතයිනේ 7ෙන් 10 කරනවා ඍණ 3යි ඍණ y ඍණ 3යි නම් ධන y මොන 3යිද ඍණ y කියන්නේ ඍණ 3යි නම් ධන y මොන 3ක් වෙන්න ඕනද ධන 3ක් වෙන්න y සමානයි 3යි හරි ගණන් 8යි දැන් බලන්න විනාඩි 50ක් වගේ යනකොට අපි ගණන් 7ක් 8ක් හදලා ඉවරයි ක්ලාස් එකේ උදේම හරිද දැන් මම ඔයාලා මේ උදේ කම්මැලි කමට හිමීට මකනව නෙමෙයි අද දවසම පන්ති මුටේ දැන් චෝක් නැවොත් ඉවරයි ඒක හිමීට මකන්න මේ කම්මැලි නෑ හොඳේ 9 මේ ගාන බලමු නවය හදන්න ඉක්මන් කරලා රග්ගල උත්තර x ධන y 9යි 3යි x ධන y 11යි තේජාන් very good නියමයි තේජාන් හොඳයි විසලි හොඳයි දේවාන්ද මන්දිර ලීඩ් කරනවා ක්ලාස් එක චාරුක හොඳයි එහි හොඳයි විසාදි කවිසාදේ හොඳයි දැන් අඩු කරන්න නෙමෙයි තිබ්බේ දැන් මොනා කරන්නද තිබ්බේ 1යි 2යි
මොනා කරන්නද තිබ්බේ? ටැග්ගල කියන්නේ එකතු කරන්නද අඩු කරන්නද? ඈ? එකතු කරන්නනේ. ඇයි? y ගේ සංගුණක සමාන ඒ දෙනගේ ලකුණු විරුද්ධයි. ඒ දෙනගේ ලකුණු විරුද්ධයි. එහෙනම් මොකද කරන්න තිබ්බේ 1 2 එකතු කරන්න. දැන් x ධන y 3යි x ධන y සමානයි කියද x ධන y 3යි x ධන y 9 ධන 11ට සමාන. 9 ධන 11 කියද 20යි. ධන y ට ධන y කපල යනවා. x ධන 3යි x 4යි x දෙපැත්තම 4යි බෙදන්න. x සමානයි කියද පුතා? සමානයි 5යි. x සමානයි 5යි. x සමානයි 5 ආදේශ කරාම y සමානයි 9. නම් y සමානයි 4ක් කියලා. ඇයි x ධන y සමානයි? මම එකට ආදේශ කරනවා. එකට. ඔයාලා ලියන එකට ආදේශය කියලා. x වලට 5 ධන y සමානයි 9යි. ධන 5 විතර ගියා. පිට 5යි. y සමානයි 9න් 5 කරනවා කියද? 9න් 5 කරනවා 4යි. හරි හරි. 10 වෙනි ගාන. ඒක හදන්න කලින් මම නෝට් එකක් දෙන්නම්. මේක. සංගුණක සමාන සංකේතයේ අපේ වචනේ කියමු. අඤ්ඤාතේ සංගුණක සමාන සංකේතයේ ලකුණු අසමාන නම් එකතු කරන්න. ලකුණු සමාන නම් මොනා කරන්නද? අඩු කරන්න. ඒක තමයි මෙතන එක. මෙච්චර වෙලා අපි ප්‍රැක්ටිස් කරේ ඔය ගණන් 9ක් කියලා දුන්නා. එකතු කරනවද අඩු කරනවද කියලා හිතා. ලියාගන්න. සංගුණක සමාන මේ විදිහට සමාන ඈ. සංගුණක සමාන සංකේතයේ ලකුණු අසමාන නම් එකතු කරන්න. ලකුණු සමාන නම් අඩු කරන්න. හරි? හරි. දැන් 10 වෙනි ගාන. තව තියෙනවා සමගාම සමීකරණ ගොඩක්. ඒවා විසඳන්න ඉතින් ඊළඟ දවසේ කරනවා. පන්තියේදී කරනවා. හරිද? දැන් සමගාම සමීකරණ විසඳන හැටි මතක් වුණානේ මූලික වශයෙන්. හරි? මූලික දේ කරා. ආයසනයක් කරන්න. 3x ධන y 3x ධන y 25යි x ධන y 9යි. හදන්න බලන්න. 10 වෙනි ගාන.
එකතු කරනවද අඩු කරනවද? කොහේ 1 2 කියලා දාලා දාන්නවානේ. 1 2 කියලා දාලා දැම්මම 1 2 කියලා දැම්මද? ඊට පස්සේ 1 2 එකතු කරනවද අඩු කරනවද කියන එක දාන එක. පීවර යන්න ඕනේ. කලින් ගණන් කරලා දාලා නැත්නම් දාන්න ඕනේ. ඒක දාන්න නැතුව ගාන ඇතුළට වැඩක් නැහැ. මේ ඇතුළේ ඉන්නවා ආදේ දාලා නැහැ. උත්තර ඇවිල්ලා. පළවෙනි පීවර සමීකරණ දෙක එකතු කරන එක. අඩු කරන එකද කියන එක තීරණය කරනවා. එතකොට එකම 1 2 කියලා දාලා ඉන්නේ බෑ. ඈ බලන්න. හරි. මොකද කරන්නේ? සයිකල් බලන්න. 1 2 කියලා අංකණය කරනවානේ. දැන් x ගේ සංගුණක සමාන නැහැ y ගේ සංගුණක සමානයි. දෙන්නම දන්න. එකම ලකුණුනේ. එහෙනම් මොකද කරන්නේ? අඩු කරනවානේ. දැන් මේකේ වැඩිපුර ඉන්නේ එකනේ. එකෙන් දෙක තමයි මොකද කරන්නේද? අඩු කරන්නේ. අංක දාන්න ඕනේ. එකෙන් දෙක අඩු කිරීම. එකෙන් දෙක අඩු කිරීම කියලා දාන්න. දැන් 3x ධන y අඩු කිරීම x ධන y 25 අඩු කිරීම 9 25 අඩු කිරීම 9 කියන්නේ 16යි 3x ධන y ධන x රින් උනා මොන x ද ඍණ x ධන y එහෙනම් ත්‍රිය මොන y ද ඍණ y ධන y ඍණ y කපලා යනවා 3x රින් x අඩුනවා 2x සමානයි 16 දෙපැත්තම කීයෙන් බෙදනවද දෙකෙන් බෙදනවා x සමානයි 8යි y සමානයි ආදේශ කරන්න y සමාන 1යි කියලා ලැබේ ආදේශයත් වැදගත් මම ඒකට වඩා මේ මුල් කොටස අද හදන්න ඕනේ අද දවසේ තියෙන අන්තිම ගණන් දෙක මේ ගණන් දෙකම ගැම්මට හදන්න ඕන අපේ ළමයි මම ආයෙ කියන්නම් සංගුණ සමාන එක්කෙනාගේ ලකුණු සමානයි නම් අඩු කරනවා සංගුණ සමාන එක්කෙනාගේ ලකුණු දෙක විරුද්ධයි නම් එක්කෙනෙක් දාන එක්කෙනෙක් ඍණ වෙනවා නම් එහෙනම් එකතු කරනවා හරිද ඔන්න 11 12